හායි ගයිස් මචං අද අපි ඇවිල්ලා ඉන්නේ මචං ලංකාවේ කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා මචං කරපු ලස්සන වැඩක් තමා මචං. හරිද? ඒක මැප් එකක් මචං. හරිද? සුපිරි මැප් එකක් මචං. අපි මේ මැප් එක ඇතුළට ගිහිල්ලා බලමු මචං. හරි මචං ඔන්න මචං මැප් එකට ඇවිල්ලා ඉන්න මචං. මොකද්ද මේ ගහලා තියෙන්නේ? බේමූඩා පොසොන් මිහින්තලය පොසොන් කූඩු පීක් විහාරය පොසොන් මහා තොරණ අම්මඩ සිරි කොහෙද දන්නේ නැහැ මචං. ඉවුවා තියෙන්නේ අපි ගිහිල්ලා බලමු. අතන මොකද්ද බං අර පේන්නේ කහ පාට බෝඩ් එකේ? ගිනි මැලයක්ද බාර තියෙන්නේ? මිහින්තලයට අම්මට සිරි මිහින්තලයට අපි ගිහිල්ලා බලමු මචං මිහින්තලය. අඩෝ මේ මිහින්තලය කොහෙද බං තියෙන්නේ? මෙතනින් ගිහිල්ලා අර තියෙන්නේ අර ගලක් පේනව නේද? අපි හිමීට යමු මචං. සම්වර ගමනේ යන්න එපා ඉතින්. පන්සලක් වගේ තමයි ඉතින්. පන්සල තමයි ඉතින්. සම්වර ගමනේ යමු අපි. මිහින්තලය දෙසට කොහෙන්ද මේ යන්නේ? අඩෝ පේන්නේ නෑනේ බා. අඩෝ උඩට යන්න බෑද මචං? අඩෝ මෙතන සුපිරි බා. අඩෝ තිස්ස තිස්ස වඳිනවා නේ. තිස්ස මුව අඩෝ එතන සුපිරියට මචං සුපිරි ක්වොලිටියට හදලා තියෙනවා මචං. එතන ගැම්මටම හදලා තියෙනවා. අර ලස්සනට මචං එතන තියෙනවා. උඩට යන්න විදියක් නැද්ද දන්නේ නෑ නේ. උඩට ගිහිල්ලා බලුවා නම් තව ලස්සන මචං තවත්. උඩට යන්න මචං වේගෙන් යන්න බෑනේ බා. පන්සල්නේ ඇවිල්ලා තියෙන්නේ මචං. ඉතින් යන්න බෑ අපි. ගමනේ යන්න බෑ මචං. පයින් යන්න බෑ. සුදු පාටත් අඳගෙන ආවේ මචං ගැම්මටම. පන්සලට යන්න මචං ඉතින්. අඩෝ බෞද්ධ කොඩිත් මචං ඒ වගේම හදලා තියෙනවා. අඩෝ මචං සුපිරි ගැම්මක් ඉතින් ලස්සනට ඉතින් මචං වැඩේ කරලා තියෙනවා කොල්ලෝ ටික එකතු වෙලා. මේකේ දන්සලක් එහෙම තියනවා කියන මචං මේ ආරංචියක් ආවා මචං. දන්සලක් කඩලා දන්සලක් එහෙම තියෙනවා. අපි ඒකටත් යමු. මිහින්තලයට යන්න බැරි වෙද්ද දන්නේ නැහැ මෙතනින් ඒවා. වේගෙන් දුවන්න බෑනේ මම. වේගෙන් දිව්වොත් අවුල්. අපි ටිකක් ගිහිල්ලා බලමුකෝ. වේගෙන් දුවන්න වෙන සීන් එකක් වයි තියෙන්නේ මචං. නැත්තම් මේ යන්න වෙන්නේ නැති සීන් එකක් යන්න බැරි වෙද්ද දන්නේ නැහැ. මම මේ බොරු පාරකද කොහෙද ඇවිල්ලා තියෙන්නේ? අඩෝ යන්න බෑද බා? අඩෝ යන්න බෑ වගේ බා. කන්ද නගින්නත් බෑද බා? කන් අඩේ යන්න පුළුවන්ද බා? පුළුවන්ද බා? බෑ වගේ බා. යන්න බැරි සීන් එකක් වයි තියෙන්නේ මචං. අපි ඉස්සරහට යමු. අතන මොකක්ද තියෙනවා මචං? පොසොන් කූඩු තරංගෙද මට ලාවට වගේ පේනවා මචං. යම් බලන්න අපි එතෙන්නට. මචං සුපිරියක් කරලා තියෙනවා මචං. ගැම්මක් ඉතින් පොසොන් කූඩු තරංගේ. අඩෝ කොහෙද බං පොසොන් කූඩු තරංගේ තියෙන්නේ? ඒ කියන්නේ කූඩු එල්ලලාත් දන්නේ නැහැ තියෙන්නේ නේවා. අඩෝ මේ මොකද බං මේ නංගි කරන්නේ බං මෙතන? අම්මට සිරි අඩෝ ලස්සන බලහංගු බං එව්වාගේ. ඒ වගේම හදලා තියෙනවා. ඇතුළට යන්න බෑ නේවා. අඩෝ ඒ වගේම හදලා තියෙනවා මචං. රූපෙම මචං ක්වොලිටිය රහන් තියෙනවා මචං. ලස්සනයි ආය නැද්ද බං? තව එකක් තියෙනවා අතන. තව තියනවාද බං? අඩෝ මේ තව තියනවා බං. ලස්සන බලහංකෝ බං ඉතින් එව්වාගේ. පට්ට ලස්සනක් තියෙන්නේ මචං එව්වා. අර බලහංකෝ ඒ වගේම හදලා තියෙනවා මචං. සුපිරි. තව තියනවා බං. අඩෝ එව්වාගේ ලස්සන බලහංකෝ බං. බං ඔයාලත් ගිහිල්ලා බලන්න මචං මැප් එකට. මම මැප් කෝඩ් එක මචං පල්ලෙන් දාන්න. අර මොකද්ද බං? විහාරයට. විහාරයට. හරි. විහාරයට යන්න පුළුවන් මචං මේ පාරේ. කෙලින්ම යන්න බැරුව ඇති මෙතනින් තා යන්න තියෙන්නේ. අඩෝ වෙසක් කූඩුත් දෙපැත්තේ එල්ලලා මචං. මම පාට වෙසක් කූඩුත් මචං පාට වෙසක් කූඩු දෙපැත්තේ එල්ලලා තියෙනවා මචං ගැම්මටම. ලස්සනයි මචං. බෞද්ධ කොඩියෙන් මචං ඒ වගේම අරන් දාලා තියෙනවා මචං එතෙන්නට. අඩෝ සුපිරි අඩෝ තව යන්න ඕනද බා? වේගෙන් දුවන්න බෑනේ මචං. පන්සල්නේ ඇවිල්ලා තියෙන්නේ මචං. වේගෙන් දුවන්න බෑනේ. පන්සලේ ඉතින් දුවන එක හරි නෑ නේද?
මචං චෛත්‍ය තියෙනවා. ළඟට ගිහිල්ලා බලමු අපි. ටිකක් දුවන්න ඕන මචං. ඉතින් නැත්තම් මේ වීඩියෝ එක දික් වෙනවා බා. අඩෝ චෛත්‍ය අඩෝ මචං. ලස්සන බලහංකෝ බා. සුපිරි මචං. සුපිරියක් කරලා තියෙනවා මචං. ලංකාවේ කොල්ලෝ ටිකක් ඇවිල්ලා තාම මචං වැඩේ කරලා තියෙන්නේ. මේ නංගි වඳිනවද බං මෙතන? අපිට වඳින්න බෑද බා? අඩෝ මං ගා ඉමෝට් එකක්වත් නැහැ වඳින එකක් බා. නැත්තම් දාන්න තිබ්බා. අර මොකද්ද බා අර තියෙන්නේ? ඒ බෝඩ් එක මොකද්ද වන්දි? තොරණට. අඩෝ තොරණකුත් තියනවද බං? ඒ අම්මට සිරි අර තියෙන්නේ බං තොරණ. අඩෝ ළඟට ගිහිල්ලා බලමු අපි. පේන්නේ නැහැ මචං කළුවරයි බං. පාරවල් පේන්නේ නැහැ. අඩෝ ඒක නම් ලස්සනයි වගේ මචං මට නම් කියන්න වචන නැහැ මචං. පට්ට ලස්සනට මචං ඒ රූප අරන් තියනවා බා. අර බලංකෝ කොල්ටි ඉවන් ඒවා පට්ටම ලස්සනයි මොකක්ද මේ චුල්ල බෝධි අම්මට සිරි චුල්ල බෝධි ජාතකය. අඩෝ පට්ට ලස්සනනේ බං එව්වා. බුදුහාමුදුරුවනේ බා. මෙතනත් මචං ඒ කියන්නේ වඳින ඉමෝට් එකක් හරි දාන්න තිබ්බන් තා මචං තවත් ලස්සන වෙන්නේ. අඩෝ පට්ට ලස්සනක් තියෙන්නේ බා. ආයේ ඉතින් කියන්න වචන නැහැ මට නම් අය මොනවද දන්නේ නැති අම්මට ඉතින් කඩලා දාන්සලක් තියනවා කියවනේ. කඩලා දාන්සලක් තියනවා කියලා මචං ආරංචියක් ආවා. කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. කඩලා දාන්සල කොහෙද තියෙන්නේ? කඩලා ටිකක් කන්නත් එක්කම තාම මචං ආවේ. කොහෙද මං කඩලා තියෙන්නේ? කඩල දාන්සලක් තියනවා නේ බං. කඩලා දාන්සලක් තියනවා කියලා ආරංචියක් ආවා. ඇති කොහේ හරි. මෙතන වෙසක් කුඩම් මචං. අඩෝ පට්ට මචං පට්ට ලස්සන වැඩක් කරලා තියන්නේ. ආඩම්බරයි මචං ගේම් එකටත් මචං ඔය වගේ වැඩක් කරපු එක ලස්සනයි මචං අම්මට සිරි අර තියෙන්නේ දාන්සල අර තියෙන්නේ මචං. යන්න බෑද බං? මේ තාප්පයක්ද බං? මෙතනින් ගියහැකි නේ බා. මෙතනින් ගියහැකි. කඩලා දාන්සලට ගිහිල්ලා අපි කල්ල ටිකක් කාලා මෙමුනේ. කල්ල ටිකක් කන්න කලින් චෛත්‍ය දිහා බලලා අපිට කල්ල දෙන්න බඩගිනි කල්ල ටිකක් දෙනවද අපිට? අතන මොකද්ද බාර ගිනි මෙලා අඩු උයනවද බා එතන? දෙන්න වගේ යන්නේ. අම්මට පොලිම නේ බා. මහා කඩල දාන්සල. අඩෝ පට්ට. අර කල්ල වගේක් එතන උඩ ඇඳලා මචං. සුපිරි සුපිරියක් කරලා මචං සුපිරි. අපි තව පාරක් මචං මෙතෙන්නට ගිහිල්ලා දැන් වැන්ද හැකිද බා? ඉස්සල්ලා වඳින්න තිබ්බේ නෑනේ. අඩෝ දැන් වැන්ද හැකි බා? ඉස්සල්ලා වඳින්න බැරි වුණා මචං. දැන් වැන්දා දැන් වැන්දා මචං අඩෝ චෛත්‍යයක් මචං සුපිරියට හදලා තියෙන. ලස්සනයි මචං සුපිරි වැඩක් කරලා තියෙන මචං කොල්ලෝ ටික එකතු වෙලා මචං සුපිරි වැඩක් කරලා තියෙන. ගැම්මක්. ඉමෝට් එකක්වත් නැහැ මචං මට දාන්න. ඩවුන්ලෝඩ් කරලා නැහැ. හරි ඉමෝට් වගේ. මෙතෙන්ට ගැලපෙන ඉමෝට් වගේ මචං ඩවුන්ලෝඩ් කරලා නැහැ. එකක් දැම්මයි ඉතින්. මචං මේ සුපිරි මචං කරලා තියෙන වැඩේ